නිහඬකම සමහර වෙලාවට සාමය නෙවෙයි. ඒක අසාධාරණයට ඉඩදීමක් වෙන්නත් පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ ඇයි අපි අපේ හඬ නැගිය යුත්තේ. අපි ඉපදෙනකොට ලෝකයට දෙනන්නේ අපේ පළමු හඬ. ඒ හඬ කියන්නේ අපේ ජීවිතය ආරම්භ වුණා කියන සලකුණු. හැබැයි ලොකු වෙනකොට ගොඩාක් අය තමන්ගේ හඬ අහිමි කරගන්න පටන් ගන්නවා. ඒ බයට අන් අය මොනවා කියයිද කියන සිතුවිල්ලට. එහෙම නැත්නම් මං කතා කරලා වැඩක් නෑ කියන තමන්ගේම සිතුවිල්ල. මතක තියාගන්න ඉතිහාසය වෙනස් කළේ නිහඬව හිටපු මිනිස්සු නෙවෙයි. ගෞරවයෙන්, ධෛර්යයෙන්, සත්‍ය වෙනුවෙන් හඬ නැගූ මිනිස්සු තමයි ඉතිහාසය වෙනස් කළේ. ඔබේ හඬ නැගීම කියන්නේ කෑ ගහන එක නෙවෙයි. අනිත් අයට අපහාස කරන එකත් නෙවෙයි. ඒ කියන්නේ අසාධාරණයක් දැක්කම මේක අසාධාරණයි කියලා කියන්න පුළුවන් වීම. දුර්වල කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් වීම. බිය නිසා නිහඬ නොවීම. අද ගොඩාක් වැරදි දේවල් ශක්තිමත් වෙන්නේ වැරදි මිනිස්සු කතා කරන නිසා පමණක් නෙවෙයි. හොඳ මිනිස්සු නිහඬව ඉන්න නිසාත්. ඔබේ හඬට ලෝකයම වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. කෙනෙකුට තනි නෑ කියලා දැනන්න ඉඩ සලසන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හඬ නැගිය යුත්තේ සත්‍ය වෙනුවෙන් පමණයි. වෛරය පතුරවන්න නෙවෙයි. ප්‍රචණ්ඩත්වය ඇති කරන්නත් නෙවෙයි. එකමුතුව සාධාරණ මනුෂ්‍ය ගෞරවය වෙනුවෙන් අපි කතා කරන වචන ටික අපේ චරිතය පෙන්නනවා. නිහඬකම සමහර වෙලාවට සාමය නෙවෙයි. ඒක අසාධාරණයට ඉඩදීමක් වෙන්නත් පුළුවන්. ඔබේ හඬ ඒක වටිනා දෙයක්. ඒ හඬ භාවිතා කරන්නේ වෛරය පතුරවන්න නෙවෙයි. සත්‍ය, සාධාරණය සහ මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්න. ලෝකයේ වෙනස්වීම ආරම්භ වෙන්නේ එක ධෛර්යමත් හඬකින්. ඔබේ හඬ නිහඬ කරගන්න එපා. ඔබේ හඬෙන් තව කෙනෙකුගේ බලාපොරොත්තුව පණ ගන්වන්න පුළුවන්.